සැටිනි 5 රිඩක්ටේස් බ්ලොකින් ටෙක්නොලජිකෙන් තමයි කෙස් වැටීම නවත්තන්නේ. මටත් හරිගේ නිසා තමයි හොඳටම විශ්වාස. Satani, nature's science to ensure hair growth. අයිබෝවන් ඉලන්දනීගේ සැමියා එම නැත්නම් විෂ්ණු කුමාර් වවුනියාව පුන්තෝට්ටම් ඉඳලා වවුනියාව නගරය පසු කරලා තමන්ගේ රන් ආභරණ ව්‍යාපාරයට අවශ්‍ය මුදල් එකතු කරගන්න තමන්ගේ ගමේ බේකරියේ මුදලාලිගේ පුත්‍රයා වෙච්ච බාල්රාජ් එක්ක 2009 ජනවාරි මාසේ 18 වෙනිදා ගෙදරින් පිටත් වෙලා ගිහිල්ලා හිටිවනම ඔවුන් අතුරුදන් වීමේ සිදුවීම පිළිබඳව අපි පසුගිය වැඩසටහනින් ඔබට කරුණු අනාවරණය කළා. අතුරුදන් වුණු මේ දෙදෙනා සොයාගෙන ගියපු ඉලන්දනීත් බාල්රාජ්ගේ මවත් අවසානයේ නතර වුණු මන්සන්දියේ තිබුණු වෙළඳ සැලේ හිටපු වේලායුධන් ඔවුන්ට හරි අමුතු විදිහේ කතාවක් කිව්වා. ඒ දෙදෙනාව පොලිස් ජිප්රියකින් හරස් කල්ලා නතර කරලා දෙයක් පිටිපස්සට බැඳලා යතුරු පැදිය හමුදාවේ මහත්තයෙක්ම අරගෙන ගියපු ආකාරය පිළිබඳව වේලායුධන් ඔවුන්ට කරුණු අනාවරණය කළා. අද කතාව එතැන් සිට පුවත්පත් මාධ්‍යයේ පතාකෙක් විදිහට හිටපු ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරුණු අවසන් හෝරා කිහිපය ඉතාමත්ම ආందోලනාත්මකයි. ඒ මොහොතේ ඔහු හා දුරකථන ඔස්සේ සම්බන්ධ වී සිටි පුද්ගලයින් ඔහු ලුහු බැඳ ආ පුද්ගලයින් මරණයට පෙර පැය කිහිපයකට පෙර ආතුව සිදුවුණු ඇතැම් සිදුවීම් අදටත් සමාජයේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. අපි අද මේ කොටස වෙන් කරන්නේ ඒ පිළිබඳ කරුණු අනාවරණය කිරීම වෙනුවෙන්. 2006 වසරේ සිදුවුණු ප්‍රශ්නගත මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂට බරපතල චෝදනා එල්ල වෙමින් තිබුණා. මේ සිදුවීම පිළිබඳව මුලින්ම සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ආරක්ෂක වාර්තාකරු ඉක්බාල් අතාස් දෙසැම්බර් මාසේ ඒ කියන්නේ 2006 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 3 වෙනිදා 10 වෙනිදා ලිපි දෙකක් පළ කරමින් මේ කරුණු මුල්ම වතාවට අනාවරණය කළා. එතැන් සිට මේ මිග්‍යානා ගනුදෙනුව පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේ ඇති සම්බන්ධතාවයන් රජයේ හමුදාවන් එක්ක තිබුණු බැඳීම් මේ වංචාවේ කරුණු ගණනාවක් සමාජයේ කතාබහට ලක් වෙන්න පටන් ගත්තා. සාමාන්‍ය ජනතාව අතරට මේ තොරතුරු පත් වුණා. මේ විවාදාපන්න කාරණාව පිළිබඳව සන්ඩේ ලීඩර් කර්තෘ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග හොයන්න පටන් ගන්නෙත් ලියන්න පටන් ගන්නෙත් අන්න ඒ අවස්ථාවෙන් පස්සේ. ඔහු 2007 ජුලි මාසේ ජුලි 15 ජුලි 29 සහ අගෝස්තු 5 ඒ වගේම සැප්තැම්බර් 2 වෙනිදා 2007 අවුරුද්දේ සන්ඩේ ලීඩර් පුවත්පත හරහා මිග් ගනුදෙනුවට අදාළ විශේෂාංග 4ක් ජනගත කළා. මේ මොහොත වෙන විටත්
මේ මොහොත වන විටත් ලසන්ත වික්‍රමතුංග මේ පිළිබඳව ලියන අවස්ථාව වන විටත් මේ දූෂිත ගණදනුව පිළිබඳ මුල්ම අනාවරණ කරුවන ලියුම් කරුවන ඉක්බාල් අතාස්ට තර්ජනය කිරීම් කිහිපයක් සිදුවෙමින් තිබුණා. එක අවස්ථාවක සන්ඩේ ටයිම්ස් කාර්යාලයටම ගියපු පුද්ගලයෙක් ඔහුගේ මුවට පිස්තෝලය තබා මෙවැනි විශේෂවාංග නැවත නොලියන ලෙස ඔහුට තර්ජනය කළා. ඒ පුද්ගලයා අදටත් ජීවතුන් අතරයි. කවුද මේ පුද්ගලයා? කවුද මේ පුද්ගලයා? මේ පුද්ගලයා කීර්ති රත්නායක නම් එවකට හිටපු ගුවන් හමුදා බුද්ධි නිලධාරියෙක්. ඒ විතරක් නෙවෙයි මේ සිද්ධියෙන් පස්සේ ඉක්බාල් අතාස්ට තවදුරටත් තර්ජන එල්ල වෙන්න පටන් ගත්තා. ඒ ප්‍රතිඵලයක් විදිහට ඔහු මේ විශේෂාංගය ලියන එක නතර කර දමන තැනට වැඩ සිද්ධ වුණා. කොහොමද එහෙම සිද්ධ වෙන්නේ? ඔහුට තර්ජනය කිරීමේ සිදුවීමට අදාළ CCTV දර්ශන අතුරුදහන් වුණා. මේක ලංකාදීප පුවත්පතට සම්බන්ධ වෙලා තිබුණු ආයතනයක් වුණු නිසා, පුවත්පතක් වුණු නිසා ඒ කළමනාකාරීත්වයට ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න උවමනාවක් තිබුණේ නැහැ. ඒ ප්‍රධාන කර්තෘවරුන්ට සිරි රණසිංහ මහත්මයාට චෝදනාවක් එල්ල වුණා මේ සාක්ෂි යටපත් කරන්න ඔහු මැදිහත් වුණා කියලා. කොහොම හරි ඉක්බාල් අතාස් ජීවිතය බේරගන්න රටින් පිට වෙලා ගියා කියලත් එවකට තොරතුරු වාර්තා වුණා. ලසන්ත මොකද මේ අතරවාරය කරන්නේ? සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් ඒක නතර කරාට සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මේක නතර කරේ නැහැ. ඔහු දිගින් දිගටම මේ සම්බන්ධයෙන් තොරතුරු ලියන්නට පටන් ගත්තා. මේ සැරේ මම ආණ්ඩුවට දෙන්නේ දුවන්න ලසන්ත තමන්ගේ මිත්‍රයන්ට සඳහන් කළා. එක දිගටම ඔහු මේ තොරතුරු අනාවරණය කිරීම විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යංශයටත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් බරපතල ගැටලුවක් නිර්මාණය කරන තත්ත්වයක් ඇති කළා. ඒ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාටත් වඩා බල සම්පන්නයි කියලා බොහෝ දෙනෙක් කියන්න පටන් ගත්ත අවස්ථාවක්. ආණ්ඩුවේ දේශපාලන බලාධකාරයට වඩා වැඩි හයියක් ඒ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා වටා කේන්ද්‍ර වී තිබුණා. ලසන්ත වික්‍රමතුංග මේ විශේෂාංග ලියමින් යනකොට දෙදහස් 7 ඔක්තෝබර් මාසේ 18 වෙනිදා ලසන්ත වික්‍රමතුංගට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා එන්තර වාසියක් එවමින් තමන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියනයක වන්දයක් ඉල්ලා සිටියා. නඩුව ගොනු කෙරුණේ ලසන්ත වික්‍රමතුංගට සහ සන්ඩේ ලීඩර් පුවත්පතට එරෙහිව. දැන් මොනවා කරන්නට ඇද්ද ලසන්ත වික්‍රමතුංග? ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පැත්තෙන් කිව්වේ යුද බිමේ සිදුවන ක්‍රියාන්විත වලට බාධා කිරීමේ අරමුණින් ලසන්ත වික්‍රමතුංග කියන මේ පුද්ගලයා විශේෂාංග රචනා කරමින් සිටින බව. එවැගේම තමන්ව මේ දුරෙන් ඉවත් කිරීම සඳහා ඔහු කුමන්ත්‍රණය කරමින් සිටින බව. ලසන්ත මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබුණා. ඔහු කියා තිබුණා මෙන්න මෙහෙම කතාවක්. රටේ ආරක්ෂාව වෙනුවෙන් යහපත වෙනුවෙන්
ගෝඨාභය රාජපක්ෂ වහා එම තනතුරින් ඉල්ලා අස්විය යුතුයි. යුද්ධය පවතින වෙලාවේ ඇමරිකාවට පලා ගොස් එහි පුරවැසි භාවය ලබාගත් ගෝඨාභය රාජපක්ෂ තමන්ට එරෙහිව නඩු පැවරුවොත් මේ කරුණ ඉස්මතු කරමින් ඔහුගෙන් රුපියල් බිලියන 2ක වන්දියක් ඉල්ලා සිටින බව ලසන්ත වික්‍රමතුංග එදා සඳහන් කරමින් සිටියා. ඒ වගේම මේ ප්‍රතිචාර දැක්වීමත් එක්ක තවත් යමක් සිදුවෙමින් තිබුණා. දෙදහස් 7 නොවැම්බර් මාසයේ 21 වෙනිදා සිකුරාදා දවසක් සතියන්ත සන්ඩේ ලීඩර් පුවත්පත සතියන්තයේ මුද්‍රණය කෙරෙන්නේ. සතියන්තයේ මේ සිකුරාදා දවස ඉතාම කාර්යබහුල දිනයක් පුවත්පත් කන්තෝරුවට. අන්ධකාරය මැදින් රාත්‍රියේ කළු ඇඳුමින් සැරසුණු 12 දෙනෙකුගේ කණ්ඩායමක් සන්ඩේ ලීඩර් පුවත්පත් කාර්යාලයට ඇතුළු වුණා. ආරක්ෂකයින් දන ගැස්සුවා. වටේටම පෙට්‍රල් විසි කරා. උපකරණ කුඩු කරලා දැම්මා. පත්තර කන්තෝරුවට ගිනි තිබ්බා. නමුත් මේ අපරාධය සම්බන්ධයෙන් කිසිදු සාධාරණත්වයක් සිදු වුණේ නැහැ. විමර්ශනයක් අද වනතුරුත් සිදු වී නැහැ. මෙතනින් එහාට මොකද්ද සිද්ධ වුණේ? අදාළ විමර්ශනය සිදු කරනු වෙනුවට ගෝඨාභය රාජපක්ෂ මහතා සන්ඩේ ටයිම්ස් සන්ඩේ ලීඩර් පුවත්පතට සහ ලසන්ත වික්‍රමතුංගට එරෙහිව අර එන්තර වාසියේ දිගුව ක්‍රියාත්මක කරමින් රුපියල් මිලියන 10ක වන්දියක් ඉල්ලා සිටිමින් 2008 පෙබරවාරි මාසයේ 22 වෙනිදා අපහාස නඩුවක් ගොනු කරනු ලැබුවා. මේ අපහාස නඩුව ගොනු කිරීම ලසන්ත වික්‍රමතුංගට තැතිගැන්මක් ඇති කළාද? සතුටක් ඇති කළාද කියන කාරණාව ඔහුගේ දියණිය අහිංසා යම් වෙලාවක සඳහන් කරනවා. ඇය කියනවා ගෝඨාභය රාජපක්ෂ ලසන්ත වික්‍රමතුංග වෙන තමන්ගේ පියාට මේ අපහාස නඩුව ගොනු කිරීමෙන් පස්සේ ලසන්තගේ මුහුණ වෙනස් වුණු ආකාරය ඔහු සතුටටපත් වුණා. ඔහු කල්පනා කළා මේක තමයි හොඳම අවස්ථාව. ගෝඨාභය රාජපක්ෂ මගේ උගුලට අහු වුණා. ඔහු එතෙන් පටන් ගෙවුණු දවස් ටික බොහොම සතුටින් ගත කළේ මේ අපහාස නඩුව සම්බන්ධයෙන් විභාගය පැවැත්වෙන තුරු. ඔහු අහිංසාට මෙහෙම කතාවක් කිව්වා. කිසිම දවසක කිසිම පුද්ගලයෙකුට අපහාස නඩු ගොනු කරන්න එපා. තමන්ගේ අතේ තමන්ගේ පුද්ගලික ජීවිතේ වරදක් නැත්නම්, ගැටලුවක් නැත්නම් යම් අවස්ථාවක අපහාස නඩුවක් ගොනු කළොත් එහෙම සිද්ධ වෙන්නේ මොකක්ද කියලා ලසන්ත තමන්ගේ දියණියට පැහැදිලි කළා. වෙන ඕනෑම නඩුවකදී ප්‍රශ්න කරන්න පුළුවන් අදාළ කාරණාව පිළිබඳ විතරයි. හැබැයි අපහාස නඩුවක් දැම්මොත් තමන්ගේ චරිතයට කැලලක් වුණා කියලා ඒ චරිතයේ ඕනෑම තැනක් පිළිබඳ ප්‍රශ්න කිරීමේ හැකියාව වග උත්තරකාර පාර්ශවයට ලැබෙන ආකාරයත් ගෝඨාභය රාජපක්ෂ එම බලය පාවිච්චි කරමින් තමන් ප්‍රශ්න කරන ආකාරය පිළිබඳවත් ඔහුගේ බොහෝ දේවල් එළියට ගන්නා ආකාරය පිළිබඳවත් ලසන්ත තමන්ගේ දියණියට කරුණු අනාවරණය කළා. වැරදි තැනට තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා අවතීර්ණ වෙලා තිබෙන්නේ කියලා ලසන්ත වික්‍රමතුංග මහතා සඳහන් කරන්න පටන් ගත්තා. මේ කාරණාව
මේ විදිහට සිද්ධ වෙමින් යන අතරවාරේ දෙදහස් අටේ මැයි මාසේ 22 වෙනිදා තවත් බරපතල සිදුවීමක් වාර්තා වුණා. ඒ The Nation පුවත්පතේ කතෘ කීත් නොයා පැහැරගෙන යාමේ සිදුවීම. ඔහුත් ආරක්ෂක අමාත්‍යංශයට සහ ආරක්ෂාවට සම්බන්ධ තොරතුරු කිහිපයක් අනාවරණය කරමින් සිටි මාධ්‍යවේදියෙක්. ඔහු පැහැරගෙන ගිය දිනයේ සිදුවුණු දේවල් පිළිබඳව අපි ඔබට වෙනම කරුණු අනාවරණය කරනවා. නමුත් එදා ඔහු පැහැරගෙන ගිය බව රාත්‍රියේ නින්දට සූදානම් වෙමින් සිටි ජනාධිපතිවරයාට මේ මාධ්‍යවේදීන් බොහෝ දෙනෙක් සම්බන්ධීකරණය කරලා කරෝ ජයසූරිය එවකට හිටපු අමාත්‍යවරයා හරහා දැනුම් දීමේ ප්‍රතිඵලයක් විදිහට මේ පැහැරගත් දරුණු වදබන්ධනයට ලක් කළ කීත් නොයා නොමැරී ඔහුගේ නිවස අසලටම ගෙනවිත් දැමීමට මේ පැහැරගත් අපරාධකරුවන් කටයුතු කර තිබුණා. මේ අනුව මාධ්‍ය ශේෂ්ත්‍රය තැතිගත් යමක් අනාවරණය වුණා. ඒ ජනාධිපතිවරයාට පවා පාලනය කළ හැකි යම් දාමයක් ඔස්සේ ක්‍රියාත්මක වන සැලසුම් සහගත රාජ්‍ය ත්‍රස්තවාදයක් තුළින් මේ මාධ්‍යවේදීන් පැහැරගෙන ඇති බව ලසන්ත ඇතුළු මාධ්‍යවේදීන්ට පැහැදිලි කරගන්නට හැකියාව ලැබුණා. එතැන් සිට ලසන්තගේ ප්‍රතිචාරය කුමක් වන්නට ඇතිද? ගෝඨාභය රාජපක්ෂ තමන්ට අපහාස කළ බව පවසමින් ලසන්ත වික්‍රමතුංගට සහ සන්ඩේ ලීඩ පුවත්පතට ගොනු කරන ලද අපහාස නඩුව පිළිබඳව මීට පෙර ලසන්තගේ මුහුණේ තිබූ සිනහවන් කෙමින් වියකෙමින් තිබෙන බව අහිංසා දියණිය දැක්කා. ඇය යම් වෙලාවක ඇහුවා, ඇයි ඔබ දැන් අපහාස නඩුව පිළිබඳ වැඩිය කතා නොකරන්නේ? ඇයි ඔබට ඒ ගැන උනන්දුවක් නෑ වගේ ඉන්නේ? එවිට ඔහු සඳහන් කළා වැදගත් දෙයක්. ඔහු කිව්වා තමන්ට එතරම් දුරක් යන්නට ඉඩ ලැබෙනු ඇතැයි කියා තමා විශ්වාස නොකරන බව. ඒ වගේම දියණියට කිව්වා මගේ ජීවිතයට යමක් වුණොත් අල්මරියේ අසවල් තැන ලිපියකුත් මුදල් යම් ප්‍රමාණයකුත් තබා තිබෙනවා ඔබේ පරිහරණය සඳහා කියලා. ලසන්තට යමක් පිළිබඳ අනතුරක සේයාවක් ඉව වැටී තිබුණේ කීත් නොයාගේ පැහැරගෙන ගොස් සිදු කළ පහරදීමෙන් පස්සේ. කිසිවෙක් කිසිවිටක හිතුවේ නැහැ මේ ආකාරයේ මර්ධනයක් ජාතික පුවත්පත්වල කතෘවරුන්ට එරෙහිව මාධ්‍යවේදීන්ට එරෙහිව රාජ්‍ය අනුග්‍රහයක් සහිතව දියත් වෙයි කියලා. දැන් ලසන්ත වික්‍රමතුංගගේ අවසන් දවස පිළිබඳ අපි කතා කරන්න සූදානම්. දෙදහස් නමයේ ජනවාරි මාසේ 8 වෙනිදා ලසන්තගේ දුරකථනය ඉතාම කාර්යබහුලයි. හැමදාමත් ඔය වගේ තමයි. ලසන්ත දුරකථනයට ප්‍රතිචාර දක්වමින්ම කාර්යාලයට යන්න සූදානම් වුණා. උදේ ආහාරත් අරගෙන දුවටත් කියලා ඔහු ගමන යන ලෑස්ති වෙන අතරවාරයේදී ඔහුගේ රියදුරු
දේවමුල්ලගේ කරුණාරත්න ඩයස් ලසන්ත වික්‍රමතුංගගේ වාහනය සෝදමින් සිටියා. ලසන්ත එදා ඔහුගේ රියදුරු කැඳවාගෙන ගියේ නැහැ. ඔහුට කාර්යාලයට යන්න අවශ්‍ය වෙලා තිබුණා. ඊට අමතරව තවත් පුද්ගලික කටයුතු කිහිපයකට ලසන්තට පිට වී යන්නට අවශ්‍ය වී තිබුණා. දියණියට කතා කරලා දියණියගේ නළල සිඹලා මම යනවා කියලා ලසන්ත මෝටර රථයට ගොඩ වුණා. ඒ උදෑසන 8:15ට විතර. එතරින් පිටත් වුණු ලසන්ත වාහනය පාරට ගන්නකොටම ඩයස් කලබල වුණා. ඩයස්ට මතක් වුණා වාහනය හෝදපු වෙලාවේ තමන්ගේ ජංගම දුරකථනයත් වාහනේ ඇතුලේ තියලා තමයි වාහනේ සෝදමින් හිටියේ. ජංගම දුරකථනය වාහනේ ඇතුලේ අමතක වුණා. අහිම්සා ළඟට ගිහිල්ලා ඩයස් කිව්වා මගේ දුරකථනය සර්ගේ කාර් එක ඇතුලේ. අනේ පොඩ්ඩක් කියන්න මට ඒක නැවත ගෙනල්ලා දෙන්න කියලා. වැඩි දුරක් යන්න හම්බුනේත් නෑනේ කියලා ඩයස් කිව්වා. ඒ කියන ගමන් අහිම්සා තව දෙයක් ඩයස්ට කිව්වා. මට උදේට කන්න කඩෙන් දෙයක් ගෙනල්ලා දෙන්න. ඩයස් මුදලුත් අරගෙන කඩේට යන අතරවාරේ අහිම්සා පියාට දුරකථන ඇමතුමක් ගන්න උත්සාහ කළා වෙන්නට ඇති. දැන් ඩයස් එනවා. ඒ කියන්නේ ලසන්ත වික්‍රමතුංගගේ රියදුරු එනවා. නුගේගොඩ පූර්වාරාම පාරේ තියෙන ඒ නිවස අසල තියෙන කඩේට. එනකොට කඩේ අය එතන හිටපු අය ටිකක් කලබල වෙලා. ඩයස් ඔයාට කෝල් කළා අපි. ඔයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. පොඩි හදිසියක් වෙලයි කතා කළේ. ඩයස් ඇහුවා මොකක්ද හදිසිය? මොකක්ද උනේ? ඒක ලොකු හදිසියක්. සර් ගියා නේද? අපි හිතුවේ ඔයත් සර් එක යන්නේ නැති කියලා. නෑ අද මම ගියේ නෑ. පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. මොකක්ද? ඩයස් ඇහුවා. ලසන්ත වික්‍රමතුංග ගෙදරින් පිටත් වෙන්න කලින් මේ තේ කඩේ ළඟ යතුරු පැදියක් නතර කරලා තිබුණා. යතුරු පැදියේ හිටපු එක පුද්ගලයෙක් යතුරු පැදියෙන් බිමට බැහැලා සිගරට් එකක් බිබී හිටියා. ලසන්ත වික්‍රමතුංග නිවසින් එළියට ඇවිල්ලා මාවත දිගේ පිට වී යන අවස්ථාවේදී Tamanගේ මෝටර රථයෙන් අන්න එනවා කියපු අර යතුරු පැදියේ පිටිපස්ස සිටි පුද්ගලයා සිගරට් එක බිමට දාලා කකුලෙන් පාගලා මෝටර රථය ලුහු පදින්න පටන් ගත්ත ආකාරය පිළිබඳ එම ස්ථානයේ හිටපු ත්‍රිරෝද රියදුරන් ඒ වගේම කඩේ හිටපු ඔය උදේ පාන්දර මුණ ගැහෙන සුපුරුදු කණ්ඩායම යම් තැතිගැන්මකට ලක් වී සිටියා. මේ තැතිගැන්ම අතරවාරයේ තමයි ඩයස් මෙතෙන්ට එන්නේ. ඩයස් කලබල වුණා. ඩයස් පුළුවන් තරම් ඉක්මනට සන්ඩේ ලීඩර් කාර්යාලයට මේ බව දැනුම් දුන්නා. දැනුම් දුන්න විතරක් නෙවෙයි ඔහු කාර්යාලයට ගියා. ඒ යනකොටත් ලසන්ත එතෙන්ට ඇවිල්ලා හිටියේ නෑ. ආයතනයේ කළමනාකරුවෙක් ලසන්තගේ දුරකථනයට ඇමතුමක් ලබා ගත්තා. ලසන්ත කිව්වා ඔව් මන් දන්නවා මගේ පස්සෙන් ෆලෝ කරනවා. පුළුවන්කමක් තියෙනවා නම් මේ යතුරු පැදියේ අංකය හොයාගන්න බලන්න. ලසන්ත කන්දේවත්ත ටෙරස් නිවසින් පිටත් වෙලා කෙලින්ම ගියේ බිරිඳ හිටපු
බිරිඳ සොනාලි හිටපු නිවසට. එහි සේවකයෙකු යම්කිසි අසනීප තත්ත්වයකින් හිටපු නිසා ඔහු ඒ පුද්ගලයාට බේත් අරගෙන දීලා ඒ නිවස තිබුණේ බත්තර මුල්ලේ බේත් අරගෙන දීලා ඇය සහ ඒ සේවකයා නිවසට ඇරලන්න එනකොටත් ලසන්ත දැක්කා යතුරු පැදිකරුවන් දෙදෙනෙක් තමා පසුපස ලුහු බඳිනවා. මෝටර රථය නිවසට ඇතුළු කරනකොට කර කියා ගන්න දෙයක් නැති වුණු යතුරු පැදිකරුවන් නිවසේ ගේට්ටුව පහු කළා ඉස්සරහට යන ආකාරයත් ලසන්ත දැක්කා. මේ පිළිබඳ තත්ත්වය බිරිඳ සොනාලිත් නිරීක්ෂණය කළා. ඇය කිව්වා මෙතනම ඉන්න යන්න එපා කොහෙවත් ඔබ අනාරක්ෂිතයි කියලා. නමුත් ලසන්ත මේක ඇහුවේ නෑ. ලසන්ත නැවත වතාවක් එතරින් පිටත් වුණේ කාර්යාලයට යන්න බලාපොරොත්තු වෙන. බත්තර මුල්ලේ නිවසේ ගේට්ටුවෙන් වාහනේ එළියට දාලා මද වෙලාවක් යනකොට ඔහුට පේනවා අන්න අර යතුරු පැදි දෙක නැවත වතාවක් ඔහු ලුහු බැඳ එන ආකාරය. ඒ එන අතරවාරයේදී ඔහුගේ ජංගම දුරකථනයට විවිධ පුද්ගලයන් කතා කළා. අසත් සාලි, මලික් සමරවික්‍රම ඔය කතා කරපු පුද්ගලයන් අතරින් ඔහුට විශ්වාසවන්ත පුද්ගලයන් දෙදෙනෙක්. මේ ලුහු බැඳීම පිළිබඳ ලසන්ත වික්‍රමතුංග මේ අයට තොරතුරු කිව්වා. මලික් සමරවික්‍රමට ඔහු කිව්වා මේ සිදුවීම පිළිබඳව. හරියටම වෙලාව 10:21 විතර ඇති මලික් සමරවික්‍රම ලසන්තත් එක්ක දුරකථනයට සම්බන්ධ වෙලා හිටපු. ලසන්ත මේ ලුහු බැඳීම පිළිබඳව කියද්දී මලික් කිව්වා වහාම ඔබ මෝටර රථය ආරක්ෂිත ස්ථානයකට රැගෙන යන්න. නැත්තම් ළඟම තියෙන පොලිස් ස්ථානයට මෝටර රථය ගෙනියන්න. ඔබ අනාරක්ෂිතයි. නමුත් ලසන්ත මේක ගණන් ගත්තේ නැහැ. ඔහුට පේනවා යතුරු පැදි දෙකක් පිටිපස්සෙන් ගමන් කරනවා. ඔහු ඒ කාරණාව පිළිබඳව මලික් සමරවික්‍රමට සඳහන් කරනවා. නමුත් ඔහු ආරක්ෂිත පියවරක් අනුගමනය කළේ නැහැ. දැන් මොකද සිද්ධ වෙන්නේ? දහයයි 21ට හරියටම දුරකථන ඇමතුමත් විසන්ධි වෙලා ලසන්ත හිටියේ අත්තිඩිය මලගල ප්‍රාථමික විද්‍යාලයේ ඉදිරිපිට කහ ඉර ළඟ. පදිකමාරුව අභියස. කෙනෙක් පාර පැන්නා ලසන්ත වාහනේ නතර කරලා තිබුණා. ලුහු බැඳගෙන ආපු යතුරු පැදි දෙකක් වාහනේ දෙපසිනුත් තවත් යතුරු පැදි දෙකක් වාහනේ ඉදිරිපසිනුත් මාර්ගය අවහිර කළා නතර කළා. යතුරු පැදි වලින් බහැපු මුහුණු ආවරණය කරගත්ත පුද්ගලයන් ලසන්තගේ වාහනයට පහර දෙන්න පටන් ගත්තා. ලසන්ත හිටපු සුක්කානම තිබුණු ඒ කියන්නේ වාහනේ දකුණු පැත්තේ වීල් ස්ක්‍රීන් එකට ඒ වගේම පැති කණ්ණාඩි වලට මේ අය පහර දෙන්න පටන් ගත්තා. මේ අවස්ථාවේදී එම ස්ථානයෙන් කුරිය සේවාවක වැඩ කරපු ලාල් වැලන්ටිනෝ වික්‍රමරත්න කියලා තවත් පුද්ගලයෙක් ගමන් කරමින් සිටියා. ඔහු තමන්ගේ යතුරු පැදිය නතර කරලා මේ සිද්ධිය දිහා බලාගෙන හිටියා. පහර දීමට සම්බන්ධ වෙලා හිටපු මුහුණු ආවරණය කරගත්ත පුද්ගලයෙක් හෙල්මටේ වයිසරය උස්සලා තර්ජනාත්මකව කිව්වා මුහුණේ ඉරියව් වලින් මෙතනින් ඵලයන් කියලා. බියවෙච්ච මේ ලාල් වැලන්ටිනෝ වික්‍රමරත්න තරුණයා එතනින් ඉවත් වුණා. කිසිම සද්ද බද්දයක් නැහැ. වෙඩි හඬක් නැහැ. ඝාතකයෙක් කිසියම් ආයුධයකින් ලසන්තගේ හිසට පහරවල් කිහිපයක් එල්ල කළා. ඩෑෂ්බෝඩ් එකේ
AC කවුළුවල මස් වැදලි විසිරී ගියා. යතුරුපැදියේ ආ ඝාතකයින් පිරිසක් ගල්කිස්ස දෙසටත් පිරිසක් පිළියන්දල දෙසටත් පලා ගියා. අවට ජනතාව රැස් වුණා. මලික් එක්ක තිබුණු දුරකථන සංවාදයත් විසන්ධි වෙලා තිබුණේ. මේ කවුද තුවාලකරු? මුහුණේ ලේ වැක්කිරෙනවා. කාටවත් දැක්ක ගමන් අඳුරගන්න පුළුවන් කමක් නැහැ. කාත් කවුරුත් නොමැති සුකෝභෝගී මොටරතකින් ආපු මේ විපතට පත්වුණු පුද්ගලයා කවුද කියන කාරණාව ගැන එතන හිටපු කිසිම කෙනෙකුට අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් ඔවුන් මේ පුද්ගලයාව වහාම තිරෝධ රථයක දාගෙන රෝහල්ගත කරන්න අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටියා. තිරෝධ රථයකට නංව ගත්තා. එතන තිබුණා මුද්‍රණ ආයතනයක්. ඒකේ වැඩ කරමින් හිටපු සේවකයෙක් ඔහුත් සහ තවත් පුද්ගලයන් කිහිප දෙනෙක් ලසන්තව තිරෝධ රථයකට නංවගෙන රෝහල වෙත අරගෙන යමින් සිටියා. ලසන්තගේ දුරකථනයත් එතන හිටපු කෙනෙක් අතට ගත්තා. මලික් සමරවික්‍රම නැවත වතාවක් ලසන්තගේ දුරකථනයට ඇමතුමක් ලබා ගනිමින් හිටියා. දැන් මේ ලසන්ත රෝහල කරා ගෙන යන පුද්ගලයාට ලසන්ත කවුද කියලා දැනගන්නත් අවශ්‍යයි. ආන්සර් කළා නැත්තම් ප්‍රතිචාර දැක්වුවා දුරකථනයට. ඔබ මේ කතා කරන පුද්ගලයා අනුතරට ලක් වෙලා ඔහුට කිසියම් පිරිසක් පහර දුන්නා. අපි මේ ඔහුව රෝහලකට ගෙන යන ගමන් කියද්දී අනිත් පැත්තෙන් මලික් සමරවික්‍රම කිව්වා අයිසේ ඔය ඉන්නේ ලසන්ත වික්‍රමතුංග. පුළුවන් තරම් ඉක්මනට ඔහුව කළුබෝල් රෝහලට ගෙනියන්න. එහෙම කියපු මලික් රෝහලට කතා කළා. රෝහලේ ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය වටපිටාව සකස් කළා. ශල්‍ය කර්මය සඳහා විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මොහන්ද සිල්වා ඇතුළු කණ්ඩායමක් යුහුසුලුව සූදානම් වුණා. රෝහලට ඇතුල් කෙරුණු විගස ලසන්ත වික්‍රමතුංග මහතාට අවශ්‍ය හදිසි ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීමට ඒ අය පියවර ගත්තා. ඉන් පසුවයි ඉතිරි රසවත් කොටස. ඒ මොහොතේ සිට ආරම්භ වී තිබුණු විමර්ශනත් ඝාතනයේ පිටුපස අනාවරණය වුණු කරුණුත් අපි ඊළඟ කොටසෙන් ඔබ වෙත ගෙන ඒමට සූදානම්.